හායි ඔයාලට කොහොමද? අද වැදගත් වීඩියෝ එකක් ගෙන්න හිතුවා. ඉතින් ඔයාලා කැමති නම් වීඩියෝ එක බලන්න. මම මේ වීඩියෝ එකෙන් කියන්නේ දැන් මේ තියෙන සිටුේෂන් එකත් එක්ක ගොඩක් ගල්ෆ් රටවල ඉන්න අය ලංකාවට යන්නොත් මොකද කරන්න කියලා කල්පනා කරනවා. සමහර අයට ප්‍රශ්නයක් නැහැ. එයාලා ලංකාවේ දැනටම ඉස්සාවර්තයක් හදාගෙන. ඉතින් ගල්ෆ් රටක තමන්ගේ කෙනෙක් කවුරු ඉන්නවනම් ගල්ෆ් රටක කෙනෙක් මොන රටක වුණත් තමන්ගේ කවුරු නෝන හරි මහත්තයා හරි ඉන්නවනම් ලංකාවේ ඉස්සාවර්තයක් හදාගෙන වක්කීම තියෙන්නේ ලංකාව ඉන්න කෙනාට. ඒ කියන්නේ තමන්ගේ නෝනා ඉන්නවා නම් මහත්තයාට වක්කීම තියෙනවා, මහත්තයා ඉන්නවා නම් නෝනට වක්කීම තියෙනවා. විශේෂයෙන් මෙහි පැය 12ක් වැඩ කරනවා අනිවාර්යෙන් ගොඩක් අය. ඊට පස්සේ පැය 14ක් විතර බස් එකේ යන්න එන්න ඔක්කොම වැඩට යට වෙනවා. කෑම හොයාගෙන කනවා නම් එහෙමයි. නැත්තම් නැති අයට සාමාන්‍යයෙන් පැය 16ක් විතර දවසේ ඉවරයි. ඉතින් යාළුවට වැඩක් කරන්න ඇත්තටම ටයිම් එකක් නැහැ. හරිද? ඉතින් ලංකාවේ ඉන්න කෙනෙක්ට තමයි ඒක වක්කීම අරගෙන කරන්න වෙන්නේ. ඉතින් එහෙම තමන්ගේ කෙනෙක් රට ඉන්නවා නම් තමන් දැන් මේ වෙනකොට ලංකාවේ ඉන්න කෙනෙක් ස්ථාවරතයක් හදාගෙන තියෙනවා නම් මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකක් හරි මොකක් හරි ස්ථාවර ආදායම් මාර්ගයක් හදාගෙන තියෙනවා නම් එයාලට ටෙන්ෂන් එක නැහැ. එහෙම හදාගත්ත නැති අයට ලොකු ටෙන්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒකේ වක්කීම තියෙන ලංකාවේ ඉන්න කෙනෙක්ට ඔයාලත් හිතලා බලන්න. ඔයාලා ලංකාවේ ඉන්න කෙනෙක් නම් තමන්ගේ මහත්යර නෝන රට ඉන්නවා නම් ඔයාලා වක්කීමක් හදාගෙන තියෙනවද කියලා ඔයාලා කල්පනා කරලා බලන්න. ඉතින් මගේ මතය මේක එහෙම කෙනෙක් හදාගෙන ඉන්නවා නම් ස්ථාවරත්වයක් ඇත්තටම මේ වගේ එකකදී ආරක්ෂිතයි. නැත්තම් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඉතින් ලංකාවට ගියොත් මොකද කරන්න කියලා එයාලා ප්‍රෙෂර් එකේ ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවා නම් මම හිතනවා ඔයාලා දිනුවේ නුමනාවක් තියන අය කියලා. ඉතින් ඔයාලගේ පවුලේ අය ඉන්නවා නම් පවුලේ කාටරි මේක ෂෙයා කරන්න. ඉතින් ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් මේක ෂෙයා කරන්න කියලා කියනවා. ඉතින් එහෙනම් වීඩියෝ එකට ලයික් කරලා account එක follow කරගෙන යන්න. ආයෙමත් අලුත් වීඩියෝ එකකට හම්බෙමු. bye bye.